අයිබන් යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ රෙසිස්ටර් කලර් කෝඩ් ගැන. ඔයගොල්ලන්ට මම ලස්සන වගුවක් දීලා තියෙනවා PDF ෆෝමැට් එකෙන්. ඔයගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ලින්ක් එක අරගෙන ඩවුන්ලෝඩ් කරගෙන මේක කලර් print එකක් ගන්න. ඊළඟට ලැමිනේට් කරලා ඔයගොල්ලෝගේ ගෙදර කාමරේ බිත්තියේ ගහ ගන්න. ඉතින් ගොඩක් ලස්සනට ෆෝමැට් එක ඇවිත් තියෙනවා. මං හිතුවේ නැති ගානකට හොඳට හදාගන්න පුළුවන් වුණා. හරි. ඉතින් ඔයගොල්ලෝ ඒක ගහගත්තට පස්සේ කොහොමද රෙසිස්ටර් එක අගය කියවන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගමු. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික කරන අය නම් දිගටම අනිවාර්යයෙන් මේක දන්නවා. අලුතෙන් පටන් ගන්න අයට දැනගන්න ඉතින් මේ පොඩි වීඩියෝ එක අරගෙන ආවා. හරි. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් රෙසිස්ටර් ගත්තම මේ වගේ පාට තීරු තියෙනවා. මේක ගත්තම ඔයගොල්ලෝ රිදී වගේ රන් වගේ පාටක් තියෙනවා නම් ඒක මේ පැත්තේ ඔයගොල්ලෝ දකුණු පැත්තට එන්න අල්ලගන්න. ඊළඟට ඒකෙන් තමයි තියෙන්නේ සාමාන්‍ය ප්‍රතිශතය. කොච්චර රෙසිස්ටරේ නිවැරදිතාවය තියෙනවද කියලා ඒකෙන් තමයි පෙන්වන්නේ. ඒක ඉතින් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අපි ඒක දකුණු පැත්තට කරලා අල්ලගත්තා. මේ පැත්තේ ඉඳන් කියවගෙන එමු. මේකේ තියෙන්නේ දුඹුරු කළු රතු. ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේම පේනවා මේකේ එක ප්‍රමාණයේ රෙසිස්ටර් තියෙනවා. අපි සාමාන්‍ය පාවිච්චි කරන ගොඩක් වෙලාවට සර්කිට් එක මෙන්න මේ වගේ පොඩි සයිස් එක. මේකේ අගයන් එකයි කියන ප්‍රතිරෝධය අගය එකයි කියන්නේ මේ දෙකේම දුඹුරු කළු රතු තිබ්බනම් මේකේ තියෙන තැඹිලි. මේ දෙකේම දුඹුරු කළු රතු තිබ්බනම් දෙකේම අගය කිලෝ ඕම් එකයි. වෙනස් වෙන්නේ වොට් ගන්න. මේ තියෙන සාමාන්‍යයෙන් පාවිච්චි කරන වොට් කාලේ රෙසිස්ටර් මේ තියෙන්නේ වොට් භාගයේ මේ වොට් එකේ රෙසිස්ටර්. හරි. අපි එහෙනම් දැන් බලමු කොහොමද මේකේ අගයන් කියවන්නේ කියලා. ඔයගොල්ලන්ට මම chart එකේ දීලා තියෙනවා මුලින්ම. මේකේ දුඹුරු පාට බලන්න. දුඹුරු කියන්නේ 1, කළු කියන්නේ 0. 1 බිංදුව කියන්නේ 10. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා රතු. රතු එකේ තියෙන්නේ වැඩි කිරීම 100. 10 වැඩි කිරීම 100 කියන්නේ ඕම් 1000යි. සාමාන්‍යයෙන් 1000ක් කියන්නේ කිලෝ එකක්. ඒ කියන්නේ මෙතන 1000යි ඕම්. එහෙම නැත්නම් කිලෝ ඕම් එකක ප්‍රතිරෝධයක් තමයි මේ තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට පේනවා මේක දුඹුරු කළු තැඹිලි. මේකේ තියෙන දුඹුරු කළු රතු, මේකේ දුඹුරු කළු තැඹිලි. හරි. දුඹුරු කියන්නේ 1යි, කළු කියන්නේ 10 බිංදුවයි. 1යි බිංදුවේ පේලියට ලියුවම 10යි. 10 වැඩි කිරීම 1යි k. ඒ කියන්නේ 10යි k. මේක කිලෝ ඕම් එකක රෙසිස්ටර්. ඒ වගේම මෙතන පේනවා මේක බැලුවම ඔයගොල්ලන්ට පේනවා මේ රත්තරන් පාට තීරුව දකුණු පැත්තට තියුවා. කෝඩ් එක එන්නේ දුඹුරු කළු. දුඹුරු කියන්නේ 1යි, කළු කියන්නේ 0යි. මෙතන කළු කියන්නේ 1යි. 10 වැඩි කිරීම 1යි කියන්නේ ඕම් 10ක ප්‍රතිරෝධයක්. හරි. ඒ විදිහට ඔයගොල්ලන්ට කැමතිම ඕනම ප්‍රතිරෝධයක අගය කියවන්න පුළුවන්. තව එකක් ගන්නම් ඔයගොල්ලන්ට පෙන්නන්න. මේකේ තියෙන්නේ තැඹිලි. තැඹිලි කියන්නේ 3යි. මෙතන 3යි කියන්නේ 3 පිටපැත්තෙන් 3ක් ලියුවා 33යි. 33 වැඩි කිරීම 1යි k. 1යි k කියන්නේ 33 වැඩි කිරීම 1 කියන්නේ 33යි. කිලෝ ඕම් 33ක ප්‍රතිරෝධයක්. හරි. ඒ විදිහට ඔයගොල්ලන්ට මේ ප්‍රතිරෝධ ඕනම එකක අගයන් කියවන්න පුළුවන්. ඒ වගේම සමහර ප්‍රතිරෝධ වල මෙතන බාර් ගන්න, ඒ කියන්නේ තීරු ගන්න වැඩි ඒවා තියෙනවා. ඒවා මේ chart එකෙන් කියවන්න බෑ. ඒක වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය භාවිතයේදී මේ ටික ඕන වෙන නිසා මේ වගේ ඒවා තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ chart එක ගහගත්තා නම් සාමාන්‍ය භාවිතයේදී ඕන ප්‍රතිරෝධ ඕන එකක් කියවන්න පුළුවන්. ඒ වගේම මේ නිල් පාට එක මේවට වැඩිය නිවැරදිතාවයෙන් වැඩි කියලා කියනවා. ඉතින් ගොඩක් වෙලාවට අපිට ඒක අවශ්‍ය නැහැ. සාමාන්‍ය වෙලාවට පොළේ තියෙන්නේ මේ જાති ඒවා. හරි. ඒ වගේම මම මේක මල්ටියෙන් එකක් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ මල්ටිය මම ඕන් කරගත්තා. ඔයගොල්ලන්ට පේන්න බෑක්ලයිට් එකත් ඕන් කරගන්න. මේ මල්ටිය ගැන කලින් වීඩියෝ මම ගෙනත් තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති මේක දුඹුරු කළු ඒක ඕම් 10ක කියලා එකක් කිව්වේ. අපි බලමු මල්ටියෙන් කොහොමද පෙන්වන්නේ කියලා.
ඔයගොල්ලන්ට පේනවා ඕම් 7ක් 8ක් වගේ පෙන්නනවා. ඉතින් ඒ කියන්නේ අපේ මේ chart එකෙන් ගත්තු රීඩින් එක හරි. හරි අපි මේක ගමු. දුඹුරු කළු රතු කිලෝ ඕම් එකක සාමාන්‍ය කිලෝ ඕම් එකක් කියන්නේ ඕම් 1000ක්. ඕම් 18 ඕම් 15ක් වගේ අඩුවෙන් තියනවා කියන්නේ ඒකෙත් මේ chart එකෙන් ගත්තු රීඩින්ග්ස් හරි. මෙතන දුඹුරු කළු තැඹිලි ඕම් කිලෝ 10ක එකක් ඒකත් රීඩින්ග්ස් හරි. හරි එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මේ chart එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා මේ PDF එකේ print එකකුත් අරගෙන ඔයගොල්ලෝගේ කාමරේ ගහගන්න laminate කරලා ඔයගොල්ලන්ට සාමාන්‍ය භාවිතයට ගොඩක් වැදගත් වෙයි. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඊට කලින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා අපිට පොඩි support එකක් දෙන්න. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.